ඔයාගේ ෆෝන් එකේ පවර් බටන් එක වැඩ කරන්නේ නැද්ද? එහෙම නැත්නම් ඔයා ෆෝන් එකේ පවර් බටන් එකේ තියෙන ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක සවුත් වෙන නිසා ඒක වැඩි ටච් කරන්න කැමති නැද්ද? එහෙනම් මේ ඇප් එක ඔයාට ඒක කරන්න පාවිච්චි කරන්න පුළුවන්. මේ ඇප් එකේ නම ෂට්ඩවුන්. මේක වැඩ කරන්නේ ෆෝන් එකේ ඇක්සෙසිබිලිටි ෆීචර් එක පාවිච්චි කරලා. ඔයාට මේ ඇප් එක ගැන 100% විශ්වාසය තියන්න පුළුවන්. මොකද මේක දැනට මිනිස්සු මිලියනයකට වඩා ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා. ඒ වගේම මේ වෙනකොට මේ ඇප් එකට 7.7ක් රේටින් තියෙනවා. ඒ වගේම මේ ඇප් එකේ ඇඩ් ප්ලේ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනෙත් නැහැ. මුලින්ම Play Store ගිහින් shutdown කියලා සර්ච් කරන්න. ඊට පස්සේ මේ පේන අයිකන් එකේ තියෙන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේ ඇප් එක හොයාගන්න බැරි නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ඔබලා ඒ ඇප් එක Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඇප් එක පාවිච්චි කරන්න ලේසි වෙන්න මේ පේන විදිහට හෝම් ස්ක්‍රීන් එකේ යටින්ම තියෙන ඇප් ලිස්ට් එකේ මේ පේන විදිහට ඩ්‍රැග් කරන්න. ඇප් එක ඕපන් කළාම මට මේ මෙනු එකේ ඕකේ බටන් එක ටැප් කරන්න. මේ පෙන්වන ලිස්ට් එකේ ෂට්ඩවුන් ඇප් එක තෝරලා use shutdown එකට අදාළ ටික් එක ඔන් කරන්න. හොඳට මතක තියාගන්න මේ accessibility menu එක ඔයාගේ Android version එකන වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ home screen එකට back වෙලා ආයෙ පාරක් ඇප් එක ඕපන් කරන්න. එතකොට එන මේ ඩයලොග් එක allow කරන්න. ඊට පස්සේ පෙන්වන මෙනු එකේ don't remind කියන තැන ටැප් කරන්න. දැන් ඔයාලට මේ ඇප් එක power button එක වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේ ඇප් එකට ෆෝන් එක ඔන් කරන්න බෑ. ඒක නිසා ඔයාගේ ෆෝන් එකේ power button එක කැඩිලා නම් ෆෝන් එකේ performance slow නම් සතියකට විතර සැරයක් ෆෝන් එක restart කරන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ultra power saving mode on කරොත් එහෙම ඒ power saving mode off කරාට පස්සේ ආයෙත් මේ ඇප් එකේ accessibility mode on කරන්න වෙන්න පුළුවන්. ඔයාට ලෝක ඕනම වීඩියෝ channel එකක් ෆෝන් එකෙන් live අහන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? එහෙනම් මේක දැනගන්න මේ වීඩියෝ බලන්න. අපි එතෙන් හැමෙමු.